හෙලෝ කොල්ලෝ සෙට් එක මොකෝ වෙන්නේ? ඉතින් බොයිස් අද අරන් ආවේ මොකක්ද දන්නවද? අද මචං ගෙනාවේ ඉවෙන්ට් එකක් කවර් කරන වීඩියෝ එකක්. හරිද? ඉතින් මචං හැමෝම දන්නවා ඇති පර්පල් ෂර්ට් ඉතින් මෙන්න මේ බන්ඩල් එක. හරිද? ඉතින් පර්පල් ෂර්ට් බන්ඩල් එක මචං මම ගත්තා. හරිද? ඉතින් අරගෙන ඉවරලා තමයි ඔයාලට මේ වීඩියෝ එක මම දාන්නේ. මේ මචං මේකේ සීන් එකක් තියෙනවා. වීඩියෝ කෑලි මචං තියෙන්නේ. ගණන් ගන්න එපා. මොකද මචං මම වීක්ලි එකෙන් දවසට හම්බෙන ජෙම් එකේ මේක එකතු කරත් ස්ප්‍රීන් දුන්නා. මචං අඩුම මේක ගන්නවා නම් බොයිස් ජෙම් 2500 2600ක් වගේ යනවා. හරිද? ඉතින් 2600ක් වගේ ජෙම් තියාගෙන කරකවන්න බොයිස්. නැතුව නම් කරකවන්න එපා. නිකන් පට්ට අපරාධයක් බොයිස්. ඉතින් එහෙනම් අපි මචං පොඩ සබ්ස්ක්‍රයිබ් පාරක් දාපන්. ඉතින් අයියෝ බං ඕකනේ ඉතින් කරන්න බැරි. වීඩියෝ එකට යන්න කලින් පොඩ සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා පොඩි සපෝට් එකක් දීපන්. මගේ උන්නේ බං. ඉතින් මේ බොක්කෙම්ම පොඩි සපෝට් එකක් දීපන්. ඉතින් ලයික් එකක් උත් දාපන් වීඩියෝ එකට බොක්කෙම්ම දාපන්. හරිද? මගේ උන් සෙට් එක අනිවාර්යයෙන්ම ලයික් එකක් එහෙම දාලා කමෙන්ට් එකක් උත් දාපන්. ඉතින් බොයිස් එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරි කොල්ලෝ සෙට් එක ඉතින් මෙන්න මෙහෙමයි මචං වැඩේ වෙන්නේ. ඉතින් මචං මේක ස්ප්‍රීන් කරනකොට පොඩ්ඩක් ට්‍රික්ස් එහෙම ඉතින් දාලා යූස් කරලා පොඩ්ඩක් එහෙම කරලා මචං ස්ප්‍රීන් කරපන්. හරිද? එකපාරට gediya පිටින්ම මචං ජෙම් තියෙන පළියට අතාරින්න එපා. ඒ මොනොත් අවුල මචං. හරිද? ඉතින් ඔයාලට පේනවනේ 112 ඒව දුන්නා. ඊට පස්සේ කාඩ් වලනුත් කරකවනවා මචං. ඉතින් ජෙම් යන ගාන ඔයාලා එකතු කරලා බලන්න කොහොමද කියලා. ඉතින් මේක මචං ලේසි පහසු ස්ප්‍රීන් ලේසියට ගන්න පුළුවන් එකක් නෙවෙයි මචං. මොකද මේ පර්පල් ෂර්ට් බන්ඩල් එක කියන්නේ ආදි කාලේ බන්ඩල් එකක් මචං. හරිද? ඉතින් ඒ කියන්නේ බොයිස් පරණ ප්ලේයර්ස් ලේම නම් දන්නවා ඇති. පට්ටම පරණ රෙයා බන්ඩල් එකක් මචං. මේක ගොඩක්ම ආස මචං කොල්ලෝ කොණ්ඩේට. හරිද? ඉතින් මේක ගන්නවා කියන්නම් පිස්සුවක් මචං. ලේසියකට එන්නෙත් නැහැ. ඉතින් මං හිතන්නේ මචං ගරීනට මොකක් කරේ මේ පොඩි හදිස්සියක් වෙලා වගේ මචං. ඒකයි මේ පරණ දේවල් ඔක්කොම දැන් රිටර්න් කරනවා. එක පිට YT රිටර්න් කරා, රෑම්පේජ් බන්ඩල් එක රිටර්න් කරා. ඉතින් ඔය පර්පල් ෂර්ට් බන්ඩල් එක රිටර්න් කරනවා, ජෝකර් රිටර්න් කරනවා. ඉතින් තව ඉස්සරහටත් මචං පරණ බන්ඩල් ඔක්කොම වගේ රිටර්න් කරાવી. ඉතින් ඉස්සරහට දැනගත්තොත් මචං මම ඔයාලට වීඩියෝ එකක් අරන් එන්නම්. ඉතින් ඔයාලා මචං වීඩියෝ එක මම මේ කතා කරන ගමන් මචං ඔයාලා ට්‍රික්ස් එහෙම දාලා ඉතින් මේක කරලා මේ හදාගන්න මචං. හරිද? මම නම් පොඩ්ඩක් ඔන්න ගෝල්ඩ් රොයල් පාරක් එහෙම වෙපන් රොයල් පාරක් එහෙම ඉතින් පොඩ්ඩක් ස්පීන් කරලා වැඩේ ඉතින් කොට දාගත්තා. ඉතින් මචං ඒත් මට අඩුවට වැදුන්නේ නෑ මචං. මං කෑලි 250ක් දාලා තමයි ඉතින් බන්ඩල් එක ගත්තේ. හරිද? ඉතින් මචං තව පොඩි දෙයක් කියන්න තියෙනවා. යුනිවර්සිටි ටෝකන් මචං නිකන් නිකරුණේ නාස්ති කරන්න එපා මචං. හයික හදවතින්ම කියන්න ඕන කොල්ලොන්ට. මොකද ඔය නේම් චේන්ජ් කාඩ් එහෙම අරගෙන මචං දන්නේ නැති කොල්ලෝ එහෙම නිකම් මචං විනාශ කරනවා යුනිවර්සිටි ටෝකන් එක. ඉතින් ඉස්සරහට එනවා මචං සුපිරි බන්ඩල්. හරිද? ඉතින් ඒවට මචං යුනිවර්සිටි ටෝකන් එකතු කරලා තියාගන්න පුළුවන් නම් මචං මන්ත්ලියක් එහෙම දාගෙන දවසට ජෙම් 50 ගාන එකතු කරගෙන හිමීට ස්ප්‍රීන් කරගෙන යන්න. යුනිවර්සිටි ටෝකන් මචං වටිනවා. හරිද? මේ ගේම් එකේ වටිනම ටෝකන් එකක් තමයි යුනිවර්සිටි ටෝකන් කියන්නේ. ඉතින් ඒක නිසා යුනිවර්සිටි ටෝකන් නාස්ති කරන්න එපා කොල්ලනේ. පුළුවන් තරම් එකතු කරගනින්. ඔය අඩුවට තියෙන දේවල් එහෙම ගන්න යන්න එපා. ඉස්සරහට මචං පරණම දේවල් ගොඩක් රිටර්න් වෙනවා. මොකද අපිට ගෝල්ඩන් ෂර්ට් එහෙමත් දැන් රිටර්න් වෙන්න තියෙන්නේ. ඉතින් ගෝල්ඩන් ෂර්ට් උත් එනවා කියලා කියන්නේ මචං යුනිවර්සිටි ටෝකන් වලට. ඒක නිසා ඉතින් ටෝකන් ටිකක් එකතු කරලා තියාගන්න කියලා ඉතින් ආදරෙන් මතක් කරනවා. ඉතින් කොල්ලනේ සබ්ස්ක්‍රයිබ් පාරක් දාපන්. හරිද? ඉතින් මගේ උන් සෙට් එක අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා පොඩි සපෝට් එකක් දීපන්. ඉතින් බොක්කෙන්ම ඉතින් දන්නවනේ හදවතේ ඉන්නේ ඈ. ඉතින් එහෙනම් එහෙම පොඩ්ඩක් සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා බෙල් අයිකන් එකත් ඕල් කරලා පොඩ්ඩක් තියාගනින් මචං බොක්කෙන්ම. මචං මට උඩරම සපෝට් එක ඕන කොල්ලොන්ගෙන්. මොකද මේක ලේසි පහසු ගමනක් නෙමෙයි බොයිස්. පට්ට අමාරුවෙන්. ඒ කියන්නේ මචං වීඩියෝ එකක් හැදුවත් මචං views යන්නේ 100 පන්නලා යනවා සමහරක් ඒවා මචං. ඊට පස්සේ 50ත් යනවා. ওই ගණන් තමයි මචං යන්නේ. හදිසියෙම මොන එකක්ද කොයිද මචං channel එකේ ගිහිල්ලා තියෙනවා 1k පැනලා. ඉතින් ඒකත් පුදුමයි. ඉතින් ඒකත් මට ඇති මචං. උඹලා මට උඩරම සපෝට් එකක් දීපන්. පුළුවන් නම් ලයික් එකක් දාලා හරි කමන්නේ නැහැ මචං. හදවතින්ම සපෝට් එකක් දීපන් කොල්ලනේ. මොකද ලංකාවේ කොල්ලෝ අපි එකට ඉන්න ඕන මොන දේ වුණත්. ඉතින් ඒක නිසා මචං කොල්ලෙක් උඩට යනකොට පොඩි සපෝට් එකක් දීපන් අනිවාර්යෙන්ම. ඉතින් මචං මේක ස්ප්‍රීන් කරන්න කලින් හරිද? මේක ස්ප්‍රීන් කරන්න කලින් මචං ක්ලියර් එකක් පාරක් දාලා පොඩ්ඩක් දන්නවනේ. ඉතින් ගරීනෝ පොඩ්ඩක් අන්දන්න ඕන මචං. ඒ කියන්නේ බොයිස් දැන් ඔතන පර්පල් ෂර්ට් බන්ඩල් එකම ටච් කරන්නත් එපා. හරිද? අපිට නිකන් වෙන දේවල් ඕන කරනවා වගේ පොඩ්ඩක් ටච් කරලා පොඩ්ඩක් අන්දලා ගන්න ඕන මචං. හරිද? එහෙමයි වැඩේ කරන්නේ. ඉතින්
ඒ විදිහට පොඩ්ඩක් ස්පීන් කරපන් gediya පිටින්ම අතාරින්න එපා ජෙම් ටික මොකද කාගේ උනම් මචං සල්ලි හරිද ඉතින් ඒක නිසා මචං හෙමින් සැරේ ෂේප් එකේ ස්පීන් කරලා වැඩේ කොට දාගන්න මචං පර්පල් ෂර්ට් බන්ඩල් එක කියන්නේ ආයේ කවද රිටර්න් වෙයිද දන්නේ නැහැ ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම ගන්න බොයිස් පට්ට පරණ බන්ඩල් එකක් ඉතින් දැන් නම් ඉතින් ක්වොලිටිය බැස්ස මචං ඉතින් තිබ්බ කොල්ලොන්ට නම් දැන් account එහෙම එපා වෙලා ඇති මචං හරිද ඔන්න ඉතින් 250 අපිට සම්පූර්ණ වුණා කෑලි ඉතින් ඔන්න අපි ගන්නයි යන්නේ ඉතින් ඔන්න බඩු කෑල්ල ගත්තා අම්මට සිරි චීස් කෑල්ල වගේ ඉතින් ඕපන් කරගත්තා ඉතින් අපි මේක දාලා බලමු කොණ්ඩේ තමයි මචං දාගන්න ඕනම ඉතින් මට අනිත් බන්ඩල් දෙක තුනකුත් වැදුනා මචං අර අලුතෙන් ආපු එකේ කෙල්ල එකත් වැදුනා අනිත් කොල්ලගේ වැදුන්නේ නැහැ ඉතින් අපි බලමු කොහොමද කියලා මේක කොණ්ඩේනේ මචං ආසම කොල්ලෝ ඉතින් ඔන්න ඔය විදිහට තමයි කොණ්ඩේ දැම්මම අම්මට සිරි චීස් කෑල්ල වගේනේ ඉතින් බොයිස් ඔන්න ඔක තමයි ඉතින් වීඩියෝ එක ඉතින් හොඳයි නම් මචං ලයික් එකක් දාන්න ඉතින් මචං ස්පීන් කරන්න කලින් අර ටික හොඳට මතක තියාගන්න ඉතින් බොයිස් එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු හැමෝටම ජය වේවා